ඔන්න අදත් මං ආවා අලුත් ව්ලොග් එකකින් ඔයාලව හම්බෙන්න. ඉතින් මේ ලස්සන කොළ පාටට දිලිසෙන තනකොළ පිස්ස දිහා බලාගෙන ඉද්දි මට ඔයාලගෙන් දෙයක් අහන්න හිතුණා. ඒ තමයි ඔයාලා දැන් ජීවත් වෙන වටපිටාව ගැන, ඔයාලගේ ජීවිතය ගැන ඔයාලා සතුටින්ද? ඇයි දන්නවද මට එහෙම අහන්න හිතුනේ? මම මේ ළඟදී Facebook එකේ වීඩියෝ එකක් දැක්කා. ඒක හරිම ලස්සන වීඩියෝ එකක්. ඒකේ පෙන්නන්නේ ඒ ලේඩි ගෙදර ජනේලේ අරිද්දිම එයාට පේන්න තියෙන්නේ කොළ පාටට තනකොළ වලින් පිරිච්ච ලස්සන මිටිහවදක්. මට මතක විදිහට එයා ශ්‍රී ලාංකික, ඒ වුණාට පිටරටක ජීවත් වෙන කෙනෙක්. ඒ වීඩියෝ එක දකිද්දිම මට හිතුණු දේ තමයි අනේ එයා කොච්චර වාසනාවන්තද. මටත් තිබ්බනම් ඔය වගේම කොළ පාට පිරුණු ලස්සන මිටිආවතක ජීවත් වෙන්න කියලා. මං හිතනවා ඒ වගේ සිතුවිලි සාමාන්‍ය මිනිසෙක් විදිහට අපි හැමෝටම පොදුයි කියලා. තව කෙනෙක් ළඟ තියෙන ලස්සන දෙයක් දැක්කහම අපි ළඟ තියෙන දේවල් වල අගය වටිනාකම අඩුවෙන් අපිට දැනෙනවා නේද සමහරක් වෙලාවට. මටත් ඒ වීඩියෝ එක බලද්දි හිතුනේ ඒ විදිහටමයි. හැබැයි දැන් මේ වීඩියෝ එක එඩිට් කරද්දී මට හිතුණා මං ජීවත් වෙන්නේ ඉතාමත් ශුෂ්ක කාන්තාර පරිසරයක් තියෙන රටක වුණත් මමත් කොච්චර වාසනාවන්තද කියලා. මොකද ගෙදරින් එළියට බැහැලා අඩි 5-6ක් ගිය ගමන් මට පේන්න තියෙන්නේ මේ ලස්සනට පිරුණු කොළ පාට, කහ පාට, රතු පාට මල් පිරුණු ලස්සන මල් යායක්. ඒ අතින් මමත් හරි වාසනාවන්තයි කියලා මට හිතුණා. එතකොට තමයි මට හිතෙන්නේ අපි කොච්චරනම් අපි ළඟ තියෙන, අපි වටේ තියෙන ගොඩාක් වටින දේවල් අගය කරන්න කල් ගන්නවද? එහෙමත් නැත්නම් අපිට ඒවා අගය කරන්න මග හැරෙනවද කියලා. ඔන්න ඉතින් කතාවෙන් කතාව මම මේ හදන්නේ පුංචි කෑමක් හදන්න. ඒක මං මීට කලින් හදලා තිබ්බේ නැහැ. හැබැයි මට හිතුණා හදලා බලන්න ඕනේ කියලා. මන් දැන් මේ හදන්නේ චිකන් පැටි එකක්. මේක හදන එක හරිම ලේසි හින්දා මං හිතුවා බබාටත් කවන ගමන්ම හදන්න ඕනේ කියලා. මේ ළඟදී හස්බන්ඩ් බබාට කන්න දෙන්න කියලා චිකන් බ්‍රෙස්ට් එක ගෙනලා තිබ්බා. ඒක ෆ්‍රෙෂ් එකක්. ඉතින් ඒකේ එක්ස්පයරි ඩේට් එක ටිකක් ළඟ තිබ්බ හින්දා මං බබාට දුන්නේ නැහැ. මොකද බබා තාම පුංචි හින්දා මොකක් හරි වුණොත් කියලා මම මේක බබාට දුන්නේ නැහැ. ඉතින් මං හිතුවා ඒකෙන් මෙන්න මේ විදිහට චිකන් පැටි ටික හදාගන්න. ඉතින් චිකන් පැටි එකට දාන්න ලුණුයි සුදු ලුණුයි මම මේ විදිහට පොඩ්ඩක් තෙල් ටිකක් දාලා ටෙම්පරාදු කරගත්තා. ඒ වගේම තමයි චිකන් බ්‍රෙස්ට් ටිකත් පොඩියට කපලා මම ග්‍රයින්ඩර් එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගත්තා. ඒ වගේම ඔයාලට පේනවා වගේම සුදු ලුණු ටික වගේම මිරිස්, එතකොට මම මේකට 3-5 මිරිස් කුඩු, ඒ වගේ ඔලිව් ඔයිල් තව චුට්ටකුත් දාගත්තා. මේ දාගන්නේ බැසිල්. ඉතින් මට හිතිච්ච තමන්ට කැමති විදිහට මේකට ඉන්ග්‍රීඩියන්ට්ස් දාගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ළඟත් ෆ්‍රෙෂ් චිකන් තියෙනවා නම් අනිවාර්යෙන්ම මේ වගේ හදලා බලන්න. ඇත්තටම අපි කඩෙන් කන්නේ මොනවාද කියලා හිතයි. ඒ තරම්ම රසයි මේක. වගේම තමයි හරිම ලේසි හදාගන්න. හරිම අඩු කාලෙකින් අපිට මේක ඉක්මනින්ම හදාගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මම මේකට පාන් කුඩුවත් කෝන් ෆ්ලවර්ත් කිසිම දෙයක් දැම්මේ නැහැ. රසකාරක විදියට දැම්මේ අපි උයන්න ගන්න සාමාන්‍ය රසකාරක දේවල්ම තමයි. ඉතින් කෝන් ෆ්ලයි පාන් කුඩුයි දාපු නැති හින්දාද මන්දා මේක අර ෆ්‍රයි කරාටත් පස්සේ හොඳට අර තෙත ගතියට හොඳටම තිබ්බා.
ඒ වගේම තමයි ඔයාලත් මේක අනිවාර්යෙන්ම හදලා බලන්න. මේක හදලා රස බැලුවට පස්සේ ඔයාලටම වෙනස තීරෙයි. ඔයාලත් හිතයි අපි මෙච්චර දවසක් කඩෙන් අරගෙන කෑවේ මොනවද කියලා. අනිත් ලොකුම දේ තමයි අපි මේක ගෙදරම හදන හින්දා අපි දන්නවා අපි පාවිච්චි කරන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. හැබැයි මේ දේම අපි කඩෙන් ගනිද්දී අපි දන්නේ නැහැනේ ඇත්තටම ඒකේ චිකන් තියෙනවද නැත්නම් වෙන මොනා හරි තියෙනවද කියලා. ඒ හින්දා අපිට පුළුවන් වෙලාවට මේ වගේ ටිකක් වැඩිපුර හදාගෙන ෆ්‍රීස් කරගන්න පුළුවන් නම් ඒක අපේ වැඩත් පහසු කරනවා අපේ සෞඛ්‍යයටත් හොඳයි කියලා මං හිතනවා. ඉතින් බලන්නකෝ මං දැන් චිකන් බෝල ටික නම් හදාගත්තා. දැන් හදාගන්න යන්නේ පැටි එක. ඉතින් පැටි එක නම් හැබැයි අර කඩෙන් ගන්නවා තරම්ම ලස්සනට රවුමට හැඩට නැහැ. ඒ වුණාට ඉතින් අපි මේ ගෙදරට කන්නනේ හදන්නේ. හැබැයි රසය නම් කඩේ ගන්න එකටත් වඩා ගොඩාක් වැඩි. මං ඔයාලට මට මේ ළඟදි වෙච්ච ඇබැද්දියක් කියන්නද? මට ආස හිතුණ එළවලු රොටි ටිකක් කන්න. මම වෙනදට ඒක හදන්නේ හොඳට සැමන් දාලා ටිකක් සැරට තමයි හදන්නේ. මොකද මං හරි ආසයි එළවලු රොටි උණු උණුවෙන් කද්දී එන සැර රසට. හැබැයි මෙදා මම සැමන් දැම්මේ නැහැ. ඉතින් මට හිතුණා හොඳට නයි කොච්චි ටිකක් දාලා සැරට හදලා ගන්නනේ කියලා. ඉතින් සැර කොච්චරක්ද කියනවනම් මම ඒකට නයි මිරිස් දැම්මා, ගම් මිරිස් දැම්මා, මිරිස් කුඩු දැම්මා, කෑලි මිරිසුත් තව හොඳට පුරවලා තේ හැඳි 3ක් විතර දැම්මා. දාලා රසවත් බැලුවේ නැහැ. ලුණු රස බලන්න කියලා අන්තිමටම රස බලද්දි තමයි මට දෙලව රත් උනේ. ඉතින් ඕක විසික් කරන්නත් බෑනේ කියලා කමක් නැහැ කියලා දැන් එළව රොටියත් හදලා එළව රොටිය කෑවා. ඉතින් ඒ කොහොම හරි අමාරුවෙන් 2ක් කෑවා. හස්බන්ඩ්ුත් සාමාන්‍යයෙන් එළව රොටි හැදුවාම 3ක් 4ක්වත් කනවා. හැබැයි එදා මම වේලස්සනම කිව්වා 2කින් නතර කරමු. මොකද මේක ටිකක් සැර වැඩි කියලා. ඉතින් සැර කොච්චර සැරයිද කියනවනම් හවස 5ට කාපු එළවලු රොටිය රෑ 10 11 වෙනකුණු බඩ ඇතුලේ නිකන් රැව් පිලි රැව් දුන්නා. ඉතින් මම කල්පනා කරනවා මට ඒ වෙලාවේ මොන යකාද වැහිලා හිටියේ කියලා. මොකද හරියට නිකන් ඊයේ පෙරේදා උයනවා වගේ තමයි මම ඒ තරම් සැර ඒකට දාගෙන ගියේ. ඉතින් ඔන්න ඕක තමයි කියන්නේ ගුරාලටත් වේලාවකට අකුරු වරදිනවයි කියලා. උන් ඉතින් කොහොමින් හරි මං චිකන් පැටි ටිකත් හදලා ඉවරයි. දැන් මේ අන්බොක්ස් කරන්නේ බබාට ගෙනාපු සෙල්ලම් බඩුවක්. චිකන් පැටි එක හදලා ඉවර කරද්දිම වගේ තමයි මේ ඩිලිවරි එකත් ආවේ. ඉතින් බලන්නකෝ මේක අන්බොක්ස් කරනකොට මගේ බබාට තියෙන එක්සයිට්මන්ට් එක. එයා හරියට එන්ජොයි කරා බොක්ස් එක ඕපන් කරලා ඒකේ ඇතුලේ බඩු ටික එළියට ගන්න එක. හැබැයි ඉතින් කියන්න ඕනේ පේනව නේද ගෙදර හැටි. එහෙම තමයි. එයාට කොච්චර මං ගේ අස් කරත් විනාඩි 5යි යන්නේ ඔය සෙල්ලම් බඩු සේරම ගෙදර හැමතැනම දාලා රෙදි ඇදලා ඩ්‍රෝවර්ස් ඇදලා දාන්න විනාඩි 5යි යන්නේ. ඉතින් මං දැන් ඒ ගැන වැඩි හිතන්නේ නැහැ. මුල් දවස්වල ටිකක් තරහ යනවා. ඉස්සරම තරහ යනවා. මොකද ඒක හරි අමාරු හින්දා. ඒ වුණාට දැන් මට මන් දන්නේ මං හිත හදාගෙනද නැත්නම් මං ඒකට හැඩ ගැහිලාද කියලා. දැන් මට ඒක එච්චරටම මං වොරි වෙන හේතුවක් නෙවෙයි. මං හිත හදාගෙන තියෙන්නේ බබාලා කියන්නේ එහෙම තමයි. හැබැයි මෙයාව කොහොමත් මං කොටුවක් අර යාගේ ප්ලේ පෙන් එක තියෙන්නේ. ඒ ප්ලේ පෙන් එකට දාලා අනිවාර්යෙන්ම ගේ ටක් ගාලා අස් කරනවා. කොච්චර අස් කරත් ආයේ එයා ඉතින් එළියට ආවහම ඔය තියෙන සේරම අවුස්සලා එළියට දානවා. හැබැයි ඉතින් මන් දන්නේ මට දැන් තරහා යන්නෙත් නැහැ. ඩ්‍රෝවර්ස් වල තියෙන ඇඳුම්, පැළඳුම්, බඩු සේරම එළියට ඇදලා දැම්මත් මං ආයේ 10 පාරක් එකම දවසේ වුණත් ඒව නවල මම ආයේ ඇතුළට පිළිවෙලටම තියනවා.
ඉතින් මන් දකින මගේ හොඳ පුරුද්ද අන්න ඒක තමයි. මොකද එයා කොච්චර ඒක ඇඩි කරලා එළියට දැම්මත් මං ඒ ඩ්‍රෝවර් එක ඇතුළට ආයෙම ඒක පිළිවෙලටම තමයි නවලා දාන්නේ. ඒක ආයෙ ඊගාව විනාඩි 20කින් විතර ආයෙ අදිනවා කියලා දැනගෙන උනත් මං කවදාවත් ඒ බඩු ටික නිකන් ඔබලා දාන්නේ නැහැ. ඒක ඒ විදිහටම තිබ්බ විදිහටම තමයි තියන්නේ. ඉතින් මට හිතෙනවා මම ගෙදර කොහොමත් ගෙදරට වෙලා බබාව බලාගන්න එකනේ කරන්නේ. ඒ හින්දා ඉතින් ඒක මට ලොකු දෙයක් නෙවෙයි කියලායි මට නම් හිතෙන්නේ. ඉතින් දැන් ඔය පේනෝ නේද සෙල්ලම් බඩුවට ගොඩාක් එක්සයිටඩ් කෑ ගහනවා, ඒකේ බඩු අදිනවා. හැබැයි ඔය එක්සයිට්මන්ට් එක තිබ්බේ විනාඩි 20ක් විතර තියෙන්නේ නැති. ඕක එයා හැමදාම උදේට නිකන් අර කරන්න ඕන රූටීන් එකක් වගේ වට දෙකක් විතර ඕක අල්ලගෙන ඇවිදිනවා. ඊට පස්සේ ඒක කොහෙද කියලාවත් එයා දන්නේ නැහැ. ඒ හින්දා මම දැන් බබාට ගොඩාක් ගණන් තියෙන බඩු අරන් දෙන්නේ නැහැ. මං හස්බන්ඩ්ටත් කියලා තියෙන්නේ. මගේ බබා දුවෙක් වුණත් මම මේ අරන් තියෙන්නේ නිල් පාට එකක්. ඒකට හේතුව තමයි මේක ඔෆර් එකක් තිබ්බ එකක්. ඉතින් පින්ක් කලර් එකක් තිබ්බේ නැහැ. ඒක ඉතින් ලොකු ප්‍රශ්නයක් වුණෙත් නැහැ. මොකද මට මේක උවමනා වුණේ බබාට ඇවිදින්න උදව් කරන්න. ඉතින් එයා ඒක ලොකුවට ප්‍රයෝජනයක් ගන්නේ නැහැයි කියලා මං දැනම ඇයි මං එයාට ලොකුවට මෙහි ගණන්ම තියෙන බඩු අරන් දෙන්නේ. ඉතින් මට හිතිලා තියෙන්නේ දැන් බබාට සෙල්ලම් බඩු ඇත්තටම අරන් දෙන එක තේරුමක් නැහැ කියලා. ඒ හින්දා මං වැඩිය එයාට සෙල්ලම් බඩු වලටත් වියදම් කරන්නේ නැහැ තේරුමක් නැති හින්දා. ඔන්න ඉතින් ඒකත් ඉවර කරලා මං ආයෙම ආවා කිචන් එක අස්පස් කරන්න. මොකද අර සෙල්ලම් බඩුව ගන්න එළියට යද්දි මං ඒ ඔක්කොම දාලා එහෙම්මම දාලා ගියා. ඉතින් දැන් ඔය කිචන් එකේ උයපු බඩු සේරම ටික අස් කරන ගමන් ඉන්නේ. හැබැයි මං තවම ලංකාවට ගිහිල්ලා ඇවිල්ලා තවම මං කිචන් එක හොඳටම ඩීප් ක්ලීන් කරේ නැහැ. ඉතින් මං ඒකත් කරන්න ඕනි කිය හිතන් ඉන්නවා. දවසක් හම් වෙනකම් බලන් ඉන්නේ. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. මං ආයෙනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් සුවයෙන් ඉන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. If I'm going with you, I know we'll get to the other side.